අන්නවා උඩින්ම පටන් ගත්තොත් විශේෂයෙන්ම කියලා හඳුනාගත හැකි පළමු ලිංගේන්ද්‍රිය කොටසම තමයි ගැහැණු ලිංගික ශරීරයේ ඇති විශාලතම තනි අවයවය වෙන්නේත් කියලා. ඒ තමයි බගමනිය. නමුත් අපට ඉස්සෙල්ලම මුණ ගැහෙන්නේ විශාල බගමනියේ ඉහළින්ම ඇති අංගය වන බගමනී පෙරසමයි. පිහිටීමේ සහ ප්‍රමාණයේ වෙනස්කමක් තිබුණත් මේකත් ලිංගික පෙරසම වගේම තමයි. ඉතින් මේ පෙරසමට වැහිලා තියෙන්නේ මොකද්ද? ඒ තමයි බගමුණ්ඩය. බගමනී පෙරසමත් නිර්මාණය වෙලා තියෙන්නේ යෝනිමුකයේ ඇති ඇතුළත තොල් සඟලේ ඉහළ කෙළවරට ඇදිලා. ඒ කියන්නේ මේ පටක කොටස් එකට සම්බන්ධ වෙලයි තියෙන්නේ. ලිංගික උත්තේජනයකදී යෝනිමුකය ප්‍රාණවත් වෙනවනේ. එතකොට මේ බගමනී පෙරසම හිමීට පසුපසට ඇදිලා චූටි කිරිල්ලියක් කුරුළු කූඩුවෙන් හොට එළියට දානවා වගේ බගමුණ්ඩයක් හිමීට උඩට වතුවෙනවා.